කළුදිය පොකුණ බෞද්ධයන්ගේ විශේෂ අවධානයට යොමු වන්නේ මනෝරත නම් අටුවා ග්‍රන්ථයේ එන පෙර සද්ධාතිස්ස නම් රාජ සමයේ කාල බුද්ධ රක්කිත නම් මහරහතන් වහන්සේ විසින් කළුවර පෝය දවසක කළුගල් ආසනයක් මත වැඩහිඳිමින් කළු තිඹිරි ගසක් මුල කාලකාරාම සූත්‍රයෙන් ධර්ම දේශනා කළ බව කියවෙන නිසාය. මේ තියෙන්නේ ඒ කළුගල් ආසනයයි. මේ තමයි කළුදිය පොකුණට වැඩම කරමින් ස්වාමින් වහන්සේලා පැන් පහසු වීම සඳහා වැඩම කරපු පියගැටපෙළ. ඇත්තටම මේ පියගැටපෙළ තවත් පහළට තිබුණු බවක් මේ ශෛලමය තීරු තිබීමෙන් අපට පැහැදිලි වෙනවා. මෙහි ඇති දැඩි ශාන්තිකර නිහඬියාව මානසික සුවයට බෙහෙවින්ම උපස්තම්භක වන බව කිව යුතුය. ගිහි පැවිදි අප කාටත් මේ නිහඬියාව නිසා මනසින් රාජකීය අරණ්‍යට ඇල්ම වැඩි වෙන්නට හේතු වෙන බව නම් නොකියාම බෑ. සව් කෙලෙසුන් නැසූ මහරහතන් වහන්සේලා වැඩඉඳිය විදර්ශනා දූර කර්මස්ථාන පුරණ භාග්‍යතුන් වහන්සේගේ පණිවිඩය දැනගත් සෝවාන් සකදාගාමි අනාගාමි අරිහතුන් වහන්සේලා වැඩඉඳිය මහා පින්බිමයි මිහින්තලා කළුදිය පොකුණ. මේ භූමියේ ඇති සංසුන්කම ඔබේ සිත මොහොතක් හෝ සුවපත් කරන්නට සමත් වන බව ඉඳුරාම කිව යුතුය. එදවස කුරුළු කිරිල්ලන් ගීත ගයන්නට ඇත්තේ, දිය රැලි නංවන්නට ඇත්තේ, සතා සිව්පාවන් හඬ නගන්නට ඇත්තේ, තුරුලතාවන් සෙලවෙන්නට ඇත්තේ මහරහතුන් වහන්සේලාගේ බවුන් වැඩීමට බාධාවක් නොවන ලෙස බව මා විශ්වාස කරනවා. අදටත් ඒ නිහඬියාව එලෙසම පවතිනවා. මේ තවත් ස්වාමින් වහන්සේලා කළුදිය පොකුණෙන් පැන් පහසුවීම සඳහා ස්වභාවික ගලක් උපයෝගී කරගෙන ඒ තුල පියගැට පෙළවල් සකස් කරලා මේ පැත්තටත් මෙතනින් මේ පැත්තටත් මෙතනින් මේ පැත්තටත් සකස් කරලා ස්වාමින් වහන්සේලාට පැන් පහසුවීම සඳහා යොදාගත්ත තවත් ස්ථානයක්. මේ ස්ථානයේ කළුදිය පොකුණ ලෙස නම් කරන්නට හේතුව වන්නේ මේ පොකුණෙහි ජලය කළු පාටින් යුක්ත නිසාය. ඊට හේතුව වටේ ඇති කඳුවලල්ලේ සෙවණැල්ල මේ ජලය මත වැටී ඇති බැවින් ජලය කළු පාටින් අපට දිස්වන්නේ. තවද පතුල ස්වභාවික පිහිටි කළුගලකින් නිර්මාණය කර තිබෙන නිසා එහි දියසෙවල් බැඳී ඇති නිසා අපට ජලය කළු පාටින් දිස්වන නිසා කළුදිය පොකුණ නමින් මෙය හඳුන්වනු ලබනවා. මේ පොකුණ වර්ග මීටර් 1800ක් පමණ බව සඳහන් වේ. ගැඹුර අඩි 170ක් පමණ බව සඳහන් වේ.
ඒ මධ්‍යයෙහි පිහිටි ත්‍රිකෝණාකාර ගල් පර්වතයකි. එය උපසපන් භික්ෂූන් විසින් විනය පොහොය කර්ම සිදු කළ සීමාමාලකයක් බව ඉතිහාසඥයන්ගේ ප්‍රබුද්ධ මතයකි. උතුරු මැද පළාතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ පෙර රජ දවස ඓතිහාසික මිහින්තලා රාජකීය උද්‍යානයට බටහිර දිගින් එහි පාමුල දකින්නට ඇති විහාර ආරාම සංකීර්ණයකි. නමින් මෙය කළුදිය පොකුණ ආරාම සංකීර්ණය වේ. කළුදිය පොකුණ අවට තිබෙන වාස්තු විද්‍යාත්මක නිර්මාණ සකසා ඇත්තේ කඳු සිකර පර්වත වැනි ස්වභාවික වස්තුන් එලෙසම තිබෙන්නට හැර අති විශිෂ්ට නිර්මාණයක් ලෙසය. මේ ඉදිකිරීම් වල සරලව හා පූජනීයත්වය ආරක්ෂා වෙන පරිදි ඉදිකර තිබීමත් සුවිශේෂී කොට දැක්විය හැකිය. ඇතැම් උදවිය මේ ස්ථානයේ බලකේන්ද්‍රීය ස්ථානයක් බවටත් සක්වල දොරටුවක් හැටියට රාවණා යුගයට අයත් ආධ්‍යාත්මික බලයෙන් පිරි සුවිශේෂී ස්ථානයක් බවටත් කතිකාවතක් ගොඩනගනවා. ඉතිහාසය හරිහැටි කියවා නොගත් සේගිරිය රන්මසූ යන අතරට මේ කළුදිය පුකුණත් අතීත රහස් සංගවාගෙන සිටින අවට පරිසරයේ බොහෝ නොවිසඳුන රහස් ගණනාවක් අභිරහසක් ලෙස තවමත් පවතින බව නම් කිව යුතුය.